අතීතයේ රජගහනුවර එක්තරා ධනවත් සිටු පවුලක් ජීවත් වුණා. මේ සිටු පවුලට සිටියේ එක් දියණියක් පමණයි. ඇය කුණ්ඩලකේශී නම් වූවා. ඉතා සුන්දර රූපයකින් හෙබි ඈ යෝන්වියට එළඹමින් සිටියේ. ඇය නොගැලපෙන ආදර සම්බන්ධතාවයකට පැටලේ යයි බියෙන් සැකෙන් සිටි දෙමාපියන් ඇයව සත්මහල් ප්‍රාසාදයකින් යුත් සිටු මැදුරේ සත්වෙනි මහලේ රඳවා තබා ආරක්ෂා කළා. කුණ්ඩලකේශීද ඒ ගැන කිසිදු චෝදනාවක් නොකර සේවිකාවක් සමග සතුටින් ජීවත් වුණා. කුමරියනි ඔබ කොහෙද? ආහාර සූදානම්. මම මෙතනට රැගෙන එන්නද? මට බඩගිනි නැහැ සාමා. ඒ සතිය කුමක්ද සාමා? මේ මධ්‍යහනේ ගමන් කරන්නේ කුමක්ද? කුමරියනි, ඒ සොරෙක්ව වදකයින් විසින් දංගෙඩියට රැගෙන යනවා. ඔහු විසින් කර සොරකමක් නිසා ඔහුව හොරපව්වෙන් පහලට තල්ලු කර මරන්නට නියමිතව තිබෙනවා. ඔහෝ, අර සෙබලන් ඔහුට පහර දෙනා. අනේ, ඔහු කෙතරම් අහිංසකද? ඔහුට කෙතරම් වේදනාවක් දැනෙනවා ඇතිද? ඔහු සොරේ කුමරියනි. ඔහුට දඩුවම ලැබී ඇත්තේ ඔහුගේ සොරකම නිසායි. ඔහු කෙතරම් කඩවසම් පුද්ගලයෙක්ද සාමා? බලන්න, ඔහුගේ දේහධාරී සිරුර, තේජවන්ත ගමන. ඔහු තරම් කඩවසමයික් මීට පෙර මම දැක්ක නැහැ. රාජකුමාරයෙක් වුවත් මොකටද කුමරියනි ඔහු දරුණු සොරෙක්? අනේ, ඔහුට සොරෙක් වීමට හේතු තියෙන්නේ නැති සාමා. අනේ මන් දන්නේ කුමරිය උමතුවෙන් දොඩවනවද මන්දා. ඇත්තටම ඔහු දැකීමෙන් පසු මා උමතු වූවා බඳු. ඉක්මනින් දෙමෝපියන් මෙහි කැඳවන්න සාමා. මට මේ ගැන උන්ට පවසන්න ඕනි. කුමරියනි, තවත් මොනවද උතන බලන් ඉන්නේ? ඉක්මන් කරන්න සාමා. ආහා, හොඳමයි කුමරියනි. දියණියනි, ඔබ මේ උමතුවෙන්ද කුමක් දොඩවන්නේහිද? අනේ මෑණියනේ, මට ඔහුව කෙසේ හෝ මරණයෙන් නිදහස් කරගෙන මාගේ ස්වාමියා කරගත යුතුයමයි. ඔබ මේ කුමක් කියන්නේහිද? දියණිය, රාජ අණ සහිතව මරන්න නියමිත පල්හොරෙක් ඔහු. ඔහු නිදහස් කරන එක පහසු කාර්යයක් නොවේයි. නැහැ. නිදහස් කරන්න පුළුවන් වුණත් අපි කුමටද එය කරන්නේ? දියණිය, ඔබ මේ කතා කරන්නේ උමතුවෙන්මයි. මේ වගේ පල්හොරෙක් ඔබේ ස්වාමියා කරගන්නේ කුමකටද? මට ඔහු ඕනෙමයි. අනේ කුමරියනි, ඔබ තවමත් දහවල් ආහාරය රැගෙන නෑ. කුසගින්නේ සිටීමෙන් ඔබ වැහැරෙන්න පුළුවන්. කමක් නෑ, වැහැරි මිය ගිය දෙන්න. දියණියා, නුඹ මෙසේ නොකා නොබී සිටමින් අපෙන් පලිගන්න හදන්නේ ඇයි? මට අර තරුණයා අවශ්‍යයි. ඔහු මට නොලැබුණොත් මාගේ ජීවිතේ නැති කරගන්නවා සත්තයි. කුමරියගේ මේ හැසිරීම සිටු දේවියට ඇති වූයේ බියක්. ඇය මේ පිළිබඳව සිටුතුමාට පවසයි. සිටුතුමා මෙයට මැදිහත් වී වදකයින්ට කහවනු ලබා දී වෙන අයෙක් මරන්න නියෝග කර ඔහුව මරණින් නිදහස් කරගෙන නැවත සිටු මැදුරට පැමිණියා. මේ කුමක් සිදුවන්නේද? සිටු මැදුරක කුමාරයෙක් මා වෙනුවෙන් උමතු වූවායේ කෙසේ මා විශ්වාස කරන්නද? ආහා, ඔය කිලුටු ඇදුම් ටික මාරු කරගෙන මේ පිරිසිදු ඇදුම් ටික ඇඳගන්න. ආහා, හොඳමයි. අපේ සිටු කුමරියේ ඔබ හොරිකු බව දැනගෙන උමතු වූවා නම් මේ ඇඳුම් මැඳගත්තාම මොනවා වෙයිද? මොන වුණත් මොව් හරි වාසනාවන්තයි. හොරෙක්ට ගිය කලබලහල්ලකෝ. තොප මට විහිළු කරනව දමතක කරන්න එපා. මම දැන් මේ සිටු මෙදුරේ බෑන බව. මම්මාවත්වල රැය පහන් කළ කෑමට බීමට හරියාකාර දෙයක් නැතුව සිටි සොරකමින් ජීවිකාව ගෙන ගිය තරුණයාට සිතාගත නොහැකි ප්‍රීතිමත් ජීවිතයක් ලැබුණා.
සිටුතුමන්ලා විසින් මොවුන් දෙදිනා විවාහ කරදුන් පසු සිටු කුමරිය මෙම තරුණයා කෙරෙහි ඊටමත් ආදරෙන් බැඳුණා. ස්වාමීනි, මම ඔබට ඉතා රසවත් පානයක් සූදානම් කරා. මෙය පානය කරන්න. දැන්නම් මට වඩගෙන්නක් නෑ. කූසගින්නට නෙවෙයි මේවා බොන්නේ. බීලා බලන්න රසද කියා. ඔබ වෙනුවෙන් මයිස් එකසුවේ. මොකද ඔබ ওই විදිහටම බලා සිටින්නේ? ඔබ කෙතරම් රූමත්ද කියයි මම බැලුවේ. ඔය ආභරණවල දිස්නේ නිසා ඔබ තවත් ලස්සනයි. මම උදේම නාගත්තා. ඉතින් ආභරණත් පැළඳගත්තා. සිටු කුමරිය තරුණයා වෙනුවෙන් කොයිතරම් දේ කරත් ඔහුට තම ජීවිතය ගත කර අවදිය තරම් ඒ කිසිවක් සැහුනේ නෑ. සොරකම් කරමින්, මත්පැන් පානය කරමින්, සුදු කෙලිමින් ගත කළ ඒ නොහික්මුණ ඒ ජීවිතය නැතුව කොයිතරම් සුඛ විහරණ ලැබුවත් පළක් නැති බව ඔහු සිතා සිටියා. එහෙයින් ඔහු නිතරම කල් ගත කරේ ශෝකයෙන්. ස්වාමිනි, අද ඇතුල් නුවර සැනකෙලියක් තියෙනවා. අපි එය නරඹන්න යමුද? මට බෑ කුමරියනි. ස්වාමිනි, ඔබ කුමක් හෝ අසනීපයකින් පෙළෙනවාද? ඔබ දෙස බැලු කල මට එසේ හැගෙනවා. සොඳුර, මා කෙසේද මේ දේ ඔබට පවසන්නේ? කුමක්ද ඔබට කියමට අවශ්‍ය හැම දෙම මට කියන්න ස්වාමිනි. එදා මා නොකළ වරදකට මරණ දඬුවම නියවමු වෙලාවේ මාව බේරගන්න කියලා දෙවියන්ට මම භාරයක් වූවා. ඒ කුමක්ද ස්වාමිනි? මාව පහලට තල්ලු කර මරන්න නියමු චෝර පර්වතයේ උඩ ඉඳන් දෙවියන්ට ආභරණ පූජාවක් කරන ලෙසට භාරයක් වුණා. ඉතින් ඔබේ ජීවිතයේ බෙරුණානේ ස්වාමිනි. අපි ඒ භාරය ඔප්පු කරමු. කොහොමද සුඳුරිය? මම මේ භාරය ඔප්පු කරනවා කිව්වේ ආභරණ පූජා කොට. එහෙත් මට කොහෙන්ද ආභරණ සුඳුරිය? ඉතින් මේ ආභරණ මංගාව තියෙන්නේ? ස්වාමීනි, මේවා දැන් අයිති ඔබට තමයි. අපි මේ ආභරණ වලින් පූජාව සිදු කරමු. අනේ, එසේ කරන්නේ කොහොමද? මාව බේරගත්තෙත් ඔබ. ඉතින් මම කොහොමද ඔබේ ආභරණ වලින් පූජාව සිදු කරමු කියන්නේ? මමනේ පවසන්නේ ඔබ දුකින් ඉන්න එපා. අපි හිට උදේම ගිහින් දෙවියන් උදෙසා පූජාව තබමු. අනේ මන්දා. හරි. එහෙනම් ඔබ මේ ගැන දෙමාපියන්ට නම් පවසන්න යන්න එපා. පූජාව පමණක් තබන බව කියන්න. තව දෙයක්. අපි දෙන්න විතරයි මේ ගමන යා යුත්තේ. හොඳද? හොඳයි ස්වාමිනී. එසේනම් ඔබ ඔබේ සියලු ආභරණ වලින් සැරසෙන්න. මම ආසයි මගේ ජීවිතේ බේරා දුන් මගේ සොදුරේතා රූපවන්තව දෙවියන් බැහැදැකීමට යනවට. එහෙනම් පූජාවට අවසි දේම සූදානම් කරන්නම්. අපි හෙට උදේම චොර පර්වතයේ වෙත යමු ස්වාමිනී. ගුණ මකු සොරාගේ කීමට රැවටි කුමරිය සහ සොරා ගමන යාමට පිටත් වේ. මට නම් ඉතා වෙහෙසයි ස්වාමීනි. පොඩ්ඩක් විවේක අරගෙන පූජාව පටන් ගමු නේද? හොඳටම හවස් වේගෙනත් ආවා. අද අපි රෑ ගත කරන්නේ කොහෙද ස්වාමීනි? මම නම් ඉතින් මෙතනින් පිටත් වෙනවා. හැබැයි ඔබට නම් රැයක් ගත කරන්න එකක් නම් නෑ. අනේ ස්වාමිනී, මට තේරුන්නේ ඔබ කියූ දේ. මෝඩ පිස්සු ගෑණි, සිටු පවුලක ඉපදුණු නුඹ තරම් මෝඩ ගෑණියෙක් අම්මා පමන් දැකලා නෑ. නුඹ මෝඩ නැත්තම් මං වගේ හොරෙක් වෙනුවෙන් මිය යන්න හදයිද? අනේ ස්වාමීනි, ඔබ මේ කුමක්ද පවසන්නේ? මම ඔබට ආදරය කරා. මට ඔබ කෙරෙහි ඇත්තේ නොවෙනස් වන ආදරයක් පමණයි. මා ඔබ වෙනුවෙන් කුමක්ද නොකරේ?
අනේති ආදරෙන් මට වැඩක් නෑ. මේ සිටු පවුල් මට වැඩකුත් නෑ. දැන් ඔන්න ඔය ආභරණ ටික මට ගලවලා දීපන්. ආභරණ ටික මට ගලවාලා දීලා තීමේ පර්වතයෙන් පැනලා මැරියම්. කොහොමත් තිට පණ පිටින් නම් මම යන්න දෙන්නේ නැහැ. අනේ ස්වාමිනී, ඔබට මේ කුමක්ද සිදු වී ඇත්තේ? දෙවියනේ, මම ඔබට ආදරය කර තරම් ඔබ මේ කුමක්ද පවසන්නේ? තීට මම කවදාවත් ආදරය කරේ නෑ. ඒක මතක තියාගනිමු. අනේ දෙවියනේ, මේ වගේ කුණමකුවෙක් වෙනුවෙන්ද මගේ ජීවිතය කැප කරේ. දැන් කරන්න දෙයක් නැහැ. මොලේ කල්පනා කරලා කටයුතු කරේ නැති වුණොත් මම අමාරුවේ වැටෙනවා. මොනවද ඔය කල්පනා කරන්නේ? ඉක්මනට මට ඔය ආභරණ ටික ගලවලා දීපන්. ස්වාමීනි, ඔබ මට ආදරය නොකලාට කමක් නැහැ. මා ඔබට ආදරය කරේ අවංකවමයි. අවසාන වතාවට මට ඔබ වටා 3 වරක් පැදකුණු කොට නමස්කාර කිරීමට අවසර දෙන්න ස්වාමීනි. හොඳයි. ඔබ වෙනි මෝඩ ගෑණියක් වෙනුවෙන් මම ඒ විකාර අදහසටත් ඉඩ දෙන්නම්කෝ එහෙනම්. ඔබට මා සැබෑවටම ආදරය කරා ස්වාමීනි. එය බොරුවක් නොවේ. හරි ඉක්මන් කරනවා. දැන් ඉතින් කෙසේවත් මට නිවසට යන්න නොහැකි. නිවසට ගියොත් දෙමව්පියන් මගෙන් මොහු ගැන අහනවා. දැන් මට මේ ගිහි ජීවිතෙන්වත් ආභරණ වලින්වත් ඇති වැඩක් නැහැ. ඔව්, මා තපස් ආරාමයකට හෝ පන්සලකට යා යුතුයි. සිටු කුමරිය මෙසේ ගොස් පරිබ්‍රාජිකාවන් වෙසෙන තාපසාරාමයකට ගියා. එහි නැවතී ඇය ඉගෙන ගත්තේ වාද කිරීමටයි. වාද දහසක් ඉගෙනගත් ඇය ගම්නියගම් සැරිසරමින් වාද කරමින් ජීවත් වුණා. සංකේතයක් ලෙස සෑම වෙලාවකම ඇය අතැතිව ජම්බුවත්තක් තිබූ නිසා ජම්බු පරිබ්‍රාජිකාව නමින් ප්‍රකට වුණා. ඈ සමග ගිහියෙකු වාදයක පැමිණියොත් වාදයෙන් ඇය පෙරදුනොත් විවාහවීමටත් පැවිද්දකු හා වාදකොට දින්නොත් මහනදම් පිරීමටත් පරිබ්‍රාජිකාවන් විසින් ඇයට උපදෙස් දී තිබුණා. ඒ අනුව අතරමගදී දිනක් ඇයට සැරියුත් මහරහතන් වහන්ස මුණ ගැසී වාද තරගයක් පවත්වා එයින් සැරියුත් මහරහතන් වහන්ස ජයග්‍රහණය ලැබුවා. මේ නිසා වාද නීතියට අනුව කුණ්ඩලකේසී තෙරණිය නමින් සැරියුත් මහරහතන් වහන්ස ළඟ සසුන්ගතව රහත් බවට පත් වුණා.